හායි යාළුවනේ, අද නොලෙජ් හබ් වෙතින් ගෙන එන්නේ සුන්දර ශ්‍රීපාදය ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක්. ලෝකයේ වැඩිම පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වන ස්වභාවධර්මය අසිරිමත් නිර්මාණයක් තමයි ශ්‍රීපාදස්ථානය. එහෙමත් නැත්නම් සමනල කන්ද කියලා කියන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් විසින් පිහිටි මෙම පූජනීය ස්ථානය කරුණා කරන්න ශ්‍රී ලාංකිකයන් පමණක් නෙවෙයි, ලෝකෙ පුරා විසිරී සිටින සංචාරකයින් පවා වසරක් පාසා මෙහි පැමිණෙනවා. ඉස්සෙල්ලම අපි කතා කරමු ඓතිහාසික හා ආගමික පසුබිම ගැන. බෞද්ධ විශ්වාසයට අනුව බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනයේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මෙම පාර්වත මුදුනේ සිරිපා සටහන පිහිටුවා තිබෙනවා. නමුත් හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මේ ශිව දෙවියන්ගේ පාසටහනක් ලෙස. ඉස්ලාම් හා ක්‍රිස්තියානි භක්තිකයන් විශ්වාස කරන්නේ මෙය ආදම්ගේ පාසටහන ලෙස. මේ සියලු ආකාරයෙන්ම ශ්‍රීපාදය ගෞරවාදරයට පාත්‍ර වෙනවා. අපි දැන් කතා කරමු රාජ්‍ය අනුග්‍රහය ගැන. මහා වංශයේ සඳහන් වන ආකාරයට වළගම්බා රජුගේ කාලයේ සිටම ශ්‍රීපාදස්ථානයට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. විජයබාහු නිශ්ශංකමල්ල වැනි රජවරුන් පවා වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් අම්බලම් සහ පඩිපෙරවල් ඉදිකර දී තිබෙනවා. ඊගාවට අපි කතා කරන්න යන්නේ සිරිපා කරුණා කරන්න තියෙන මාර්ග ගැන. ජනප්‍රියම මාර්ගය තමයි හැටන් නල්ලතන්නිය පාර. මේ පාරේ පඩිපෙරවල් හොඳින් සකස් කරලා තිබෙනවා. එම නිසා වැඩි දෙනෙක් තෝරගන්නේ මෙම මාර්ගය. තවත් එක මාර්ගයක් තමයි රත්නපුර පරාබද්දන මාර්ගය. මෙම මාර්ගය තරමත් දුෂ්කර වුවත් ස්වභාව සෞන්දර්යය අතින් අපූර්ව මාර්ගයක්. මීට අමතරව කුරුවිට එරන්ද මාර්ගය වර්තමානයේ තරමත් ජනප්‍රියයි. තව දෙයක් තියෙනවා. සිරිපා වන්දනාව කියන්නේ කන්දන් නගින එකටම විතරක් නෙවෙයි. ඒක එක්තරා ආකාරයක සංස්කෘතික අත්දැකීමක්. සීත ගඟුලෙන් නාලා ඉදිකටු පානෙන් නූල් ඔතලා සිරිපා කවි ගායනා කරමින් ශ්‍රීපාදය කරුණා කරනවා කියන්නේ එක වෙනම අත්දැකීමක්. පළමු වතාවට සිරිපාද කරුණා කරන අයට අපි කියන්නේ කෝළුකාරයෝ කියලා. සිරිපා මළුවට ගිය පසු දකින්න ලැබෙන අසිරිමත්ම දර්ශනය තමයි ඉරසේවය කියන්නේ. පාන්දර මීදුමත් එක්ක දකිනෙම මනස්කාන්ත දර්ශනය ජීවිතයට අමතක නොවෙන අත්දැකීමක්. අවසාන වශයෙන් අපිට කියන්න දෙයක් තියෙනවා. සිරිපා අඩවිය කියන්නේ ඉතාම සංවේදී පාරිසරික කලාපයක්. ඒ නිසා ඔබ රැගෙන යන පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් නැවත රැගෙන එන්න මතක තියාගන්න. ඔබත් මේ වාරයේ සිරිපා කරුණා කරනවනම් හොඳ සෞඛ්‍යනොත් යහපත් සිතිවිලි වලිනුත් යුතුව ඒ ගමන යන්න කියලා අපි ආරාධනා කරනවා. තවත් මෙවැනි වටිනා තොරතුරු දැනගන්න නොලෙජ් හබ් අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.